තෙරුවන් සරණයි දරුවනේ. අද මම ඔයාලට ගෙනාවා හනුමා දිෂ්ටි මන්ත්‍රය. ඊටමත් වැදගත් මන්ත්‍රයක් සහ මගෙන් මේක බොහෝ දෙනෙක් ඉල්ලුම් කරලා තිබුණා. ඉතින් ඒ හින්දා මම අද ඔයාලට මේ හනුමා දිෂ්ටි මන්ත්‍රය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මගෙන් බොහෝ දෙනෙක් මන්ත්‍ර ඉල්ලුම් කළා මට ඉල්ලුම් කළා තියෙනවා මගෙන්. මම මේ සියලු දේවල් ඔබට ලබා දෙනවා සහ ඔබට ඒ ලබා දීමට මම සූදානම් කරලා තියෙනවා. නමුත් කාල වේලාව මදිකම හින්දා ඔබට මන්ත්‍ර එක දිගටම ලබා දීමේ හැකියාවක් නැති හින්දා මා පුළුවන් අවස්ථාවක් ලද සැනින් මුලින්ම ඉල්ලුම් කළ මන්ත්‍රයේ සිට ඔබගේ අවශ්‍යතාවය සපුරන්නට බලාගෙන ඉන්නවා. ඉතින් අද ඔබට මම මේ ලබා දෙන හනුමා දිෂ්ටි මන්ත්‍රය ඊටාම වැදගත් මන්ත්‍රයක්. මේන් කටයුතු සිදු කරනු ලබන ආකාරය මම ඔයාලට කියන්නම්. සාමාන්‍යයෙන් මේ හනුමා දිෂ්ටි මන්ත්‍රයෙන් 108 වරක් තමන් විසින් කියන්නට ඕනි. ඉන්පසු ඒ වගේම අංජනම් බලන අයට මේන් 108 වරක් අංජනම මතුරලා තියා ගැනීමට පුළුවන් හැකියාවක් තියෙනවා. තවද වතුර වීදුරුවකට පිච්ච මලක් දාලා මින්න 108 වරක් මතුරලා පහනක් ඉදිරියේ තියලා අංජනමක් බලන්නට පුළුවන්. අනිවාර්යෙන් මේක පේනවා. මේක අද්දුටු මන්ත්‍රයක්. ඒ වගේම සෙම්බුවක් හෝ ඔබට පිරිසිදු දෙයක් හරියාකාරව අරගෙන ඒ වීදුරුව හෝ සෙම්බුව දහවල් කාලේ වතුර පුරවා ඉරට අල්ලා ඉන් වැටෙන එළියෙන් අංජනම් කීමේ හැකියාවක් තියෙන මහා බලගතු මන්ත්‍රයක් තමයි අද මම ඔයාලට මේ අරන් ආවේ හනුමා දිෂ්ටි මන්ත්‍රය. ඉතින් වතුර වීදුරුවෙන් අංජනම් බලන ආකාරය අපි බොහෝ දැක තිබෙනවා. අපිට සමීප පහසු අංජනම් බැලීමේ ක්‍රමයක්. මේ ක්‍රමයට ඔබට වතුර සෙම්බුවෙන් හෝ වීදුරුවෙන් අනිවාර්යයෙන්ම අංජනම් මෙලි පේනවා. ඒ හින්දා මම වැඩි කතා කරන්නේ නැතුව ඔබට මන්ත්‍රය ලබා දීමට දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මම මේ මන්ත්‍රය වෙනදම ලබා දෙන ආකාරයටම කඩින් කඩ වචනෙන් වචනේ කියන්නම්. එතකොට ඔබට මේ මන්ත්‍රය ලියා ගැනීමේ පහසුව ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. සහ මගේ මන්ත්‍ර ලබා ගන්නා සියලුම දරුවන් ඒ ආකාරයෙන් තමයි හැමදාම මගේ මන්ත්‍ර කටයුතු ලබා ගන්නේ. ඉතින් මම ඒ දරුවන්ට කියලා තියෙනවා අපැහැදිලි තැනක් තියෙනවා නම් මට ඒ දේවල් පවසන්න. මම ඒ අදාළ අපැහැදිලි ස්ථානය නැවත ඔබට යාවත් කාලීන කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ වගේම මට මේක ඔබගේ මන්ත්‍රය ඔබට ලබා දෙන මන්ත්‍ර තව කීප දෙනෙක් කියලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අකුරු පළ කරන විදිහට දාන්න කියලා. ඉතින් මම උත්සාහ කරනවා හැකි ඉක්මනින් ඔබට ඒ ආකාරයෙන් ලබා දෙන්න. ඒ හින්දා එහෙම නොවුනා කියලා ඔබ දුක් වෙන්න එපා. ඔබට පුළුවන් ඕනම අවස්ථාවක මාගෙන් මේ සම්බන්ධව විමසන්න. ඉතින් මා ලබා දෙන මන්ත්‍ර අනිවාර්යෙන් මම ඔබලට ලබා දෙන්නේ වගකීමක් ඇතුව. සහ මම කියන සෑම දෙයක්ම වගකීමක් ඇතුව තමයි කියන්නේ. ඉතින් ඒ හා සම්බන්ධව මොනවා යම් හෝ ගැටලුවක් ඔබලාට තියෙනවා නම් මා කී කරුණ අදාළව ඔබලාට පුළුවන් ඕනම වෙලාවක මාව සම්බන්ධ කරගෙන එම ගැටලුව निराකරණය කර ගැනීමට. ඉතින් ඒකත් මම විශේෂයෙන් මතක් කරන ගමන් ඔබලාට අද මම මේ ලබා දෙන්න යන මන්ත්‍රය
ඊටාම වැදගත්. ඉතින් මම දැන් මන්ත්‍රය කියාගෙන යන්නම්. හරියාකාරව ලියා ගන්න. මම කඩින් කඩ ඔබලාට මේ මන්ත්‍රය ලියා ගැනීමේ පහසු වෙන විදිහට දැන් කියාගෙන යන්නම්. හරි. මාතෘකාව හනුමා දිෂ්ටි මන්ත්‍රය. ඕං හරි ඕං शिव शिव अनुमानुके पुट्टु शिव संगु सेक्ट्रंग मामुनि पोंट खदिर मामुनि आयरन अंडा देवी पेच्ची नाग देवी ताई अंजन देवी तंगप्पं सर्व सैक्की एन शक्तियतेई कप्पादे अप्पा हनुमा वा वा अंद्र विष्णुम वा वातुदे वा वा अग्नि नूमा राजा वावा अप्पु अप्पु विसी विसी मरुत्तुआ आकाश मलई आवेश आवेश अय्युं किलियुं सच्चुं किलियुं आवेश
ආවේස ස්වාහා ඕං අංකාර හනුමන්තා ඕඩි වාවා ඉංකාර හනුමන්තා ඕඩි වාවා උංකාර හනුමන්තා ඕඩි වාවා එංකෝර හනුමන්තා ඕඩි වාවා ඕංකාර හනුමන්තා ඕඩි වාවා අංජන දේවී පුත්‍රා හරිරාම තුද්‍රා ආකෝර වීරා අං හනුමන්තා රාජා වරග වරග ස්වාහා වයනමසී සිවයනම චවරිගට ස්වාහා වයතනම නවසිවය අං අං
शिव शिव वशीकरी हनुमा आकर्षय आकर्षय शीघ्र वेव वर्ग वर्ग स्वाहा ओम वेट्टुंयागल परिन्यागल वेन शिव शिव शिवायने मूर्त खंग मेन खालम चिनपेसुं मडी ओडी हनुमंता महेश्वरानुभावें मीडिवा ओडिवा इमां ममं जनाते सिद्धिं कुरु कुरु ए स्वाहा
හොඳයි දරුවනේ ඔන්න ඕක තමයි හනුමා දිෂ්ටි මන්ත්‍රය. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මන්ත්‍රය ඉගෙන ගන්න සියලුම දරුවන්ට සහ වරම් දරුවන්ට මේ ඊටාම වැදගත්. ඉතින් නැවත ඔයාලට විශේෂිත වූ මන්ත්‍ර කාඩ්නයකින් මම එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම අදට ඔබගෙන් සමුගන්නවා.